සාදරයෙන් පිළිගන්නවා ආශාන් බණ්ඩාර YouTube channel එක අරගෙන තවත් අලුත් අනුමාන වීඩියෝ එකකට. ඉතින් ගොඩක් අය දාලා තිබ්බේ comment section එකේ ඊළඟ අනුමාන වීඩියෝ එක විදිහට දෙමළ අනුමාන වීඩියෝ එක දෙන්න කියලා. ඉතින් ඔන්න ඔයගොල්ලන්ට දෙමළ පළවෙනි කාණ්ඩ අනුමාන ප්‍රශ්න පත්‍රේ ඊළඟ අනුමාන වීඩියෝ එක විදිහට හම්බ වෙනවා. ඉතින් අනිවාර්යෙන් ඔයාලා තියෙන මුල ඉඳන් අගට බලලා මේ ප්‍රශ්න පත්‍රයේ තියෙන ප්‍රශ්න හොඳට අධ්‍යයනය කරලා නැවත එකපාරක් ඔයාලා කරන්න ඕනේ. එහෙම කරලා හෙට තියෙන දෙමළ ප්‍රශ්න පත්‍රයටත් අනිවාර්යෙන් ලොකු ලකුණක් ගන්න කියලා බලාපොරොත්තු වෙනවා. මොකද දෙමළ කියන ප්‍රශ්න පත්‍රයත් අනිවාර්යෙන් හොඳට ලිව්වොත් ඔයාලට හොඳ ලකුණක් ගන්න පුළුවන් වෙනවා. මොකද දෙමළ ප්‍රශ්න පත්‍රයටත් අනිවාර්යෙන් හොඳට අවසන් කරත් විභාගය කියලා ඔයාලට කිසි ගැටලුවක් නැතුව හොඳ සතුටින් සාමාන්‍ය පෙළ අවසන් කරන්න පුළුවන්. ඉතින් එහෙම අවසන් කරන්න නම් අනිවාර්යෙන් මොකද කරන්න ඕනේ? දෙමළ ප්‍රශ්න පත්‍රය සම්පූර්ණයෙන් ලියලා ඉවර කරන්න ඕනේ. ඒ වගේම ආවට කියක් නෙවෙයි හොඳට ලියන්න ඕනේ. ඒ නිසා තමයි මෙන්න මේව දෙමළ ප්‍රශ්න පත්‍රයටත් අදාළ අනුමාන ටික ඔයගොල්ලන්ට මේ වගේ හම්බෙන්නේ. ඒ නිසා හැමෝම අනිවාර්යෙන් බලන්න. හැමෝම බලලා අනිවාර්යෙන් ඔයගොල්ලන්ට අදාළ අනුමාන ටික ගොඩ දාගන්න ඕනේ. එහෙනම් හැමෝටම ජය වේවා. මෙන්න දෙමළ අනුමාන ප්‍රශ්න පත්‍රයේ අනුමාන පේපර්ස් ටික ප්‍රශ්න ටික ඔයගොල්ලන්ට හම්බෙනවා. ඊළඟට අවශ්‍ය වෙන්නේ පුරවැසි එකේ. ඉතින් ඊළඟ වීඩියෝ එක අනිවාර්යෙන් පුරවැසි වලට අදාළ අනුමාන ප්‍රශ්න පත්‍රයේ බලාපොරොත්තු වෙන්න. ඉතින් හැමෝම බලාගන්න. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම ආයෙත් හම්බෙමු.